ක්‍රිස්තුමන් තුල මා ප්‍රේමවත් සහෝදර සහෝදරියනි, මැවිල්ලේ මූලාරම්භයේදී දෙවියන් වහන්සේ සියල්ල මනහර බව දුටුසේක. ක්‍රිස්තුන් වහන්සේ අපගේ ගැලවීම සඳහා මරණයට පත් වී උත්ථාන වුණ එක ඊටත් වඩා මනහර බව උන්වහන්සේ දකිනවා. ඊටත් වඩා දවසක උන්වහන්සේ මහා තේජානුභාවයෙන් මෙලොවට වඩින කල ඊටත් වඩා මනහර බව අපිට කියා දෙනවා. සහෝදර සහෝදරියනි, මේ ලෝකේ ඇති වෙන්න ගුරුවරු ඉඳලා තියෙනවා, ශාස්ත්‍රවරු ඉඳලා තියෙනවා, ආගමික නායකයෝ ඉඳලා තියෙනවා, දර්ශනවාදීන් ඉඳලා තියෙනවා. ඒ අතරින් සමහර අය ආගම් නිර්මාණය කරලා තියෙනවා. නමුත් ක්‍රිස්තුන් වහන්සේ කළ වික්‍රමය කරන්නට වෙන කිසිම කෙනෙක්ට බැරුව ගිහිල්ලා තියෙනවා. වෙන කිසිම කෙනෙක්ට ඒ දේ Taman විසින්ම කරන්න, මරණයෙන් උත්හාන වෙන්න. මේ මරණය කියන උත්තරයක් තිබුණ නැහැ. මනුෂ්‍ය සංහතිය පටන් ගත්තා ඉඳන් මැවිල්ලේ ආරම්භය කියලා අපි කතන්දරයක් කියනවා. ඒ කතන්දර වලට යන්නත් ඉස්සරලා ඉඳන් දන්න දා ඉඳන් මිනිස්සු අහව ප්‍රශ්නයක් තමයි, ඇයි මැරෙන්නේ අපි? මරණයෙන් පස්සේ මොකද වෙන්නේ? ඇයි අපි ඉපදෙන්නේ? අපි කවුද කියලා අහව ප්‍රශ්නෙට උත්තර තිබුණ නැහැ. දර්ශනවාදයේ පටන් ගත්තේ එහෙමයි. දර්ශනවාදයේ උත්තර දෙන්න පුළුවන් දේට උත්තර දුන්නා. බැරුව ගිය ප්‍රශ්න වලට උත්තර හදන්න තමයි ආගම් බිහි වුනේ. ඒ තමයි මරණයට උත්තරයක් තිබුණ නැහැ. ජේසුස් වහන්සේ පමණයි මරණය ප්‍රශ්නයක් නෙමෙයි උත්තරයක් කළේ. උත්ථානය කියන්නේ තුන්නේ උන්වහන්සේට. මේක මහා ජයග්‍රහණයක්. මේක පොඩ්ඩක් වාඩිලා නිස්කලංකව හිතන්න ඕන, මේකේ බරපතලකම තේරෙන්න. මොන වික්‍රමයක්ද? කිසිම කෙනෙක්ට කරන්න හිතන්නවත් බැරි දෙයක් උන්වහන්සේ කළා. මේ ජයග්‍රහණය තමයි අද සමරන්නේ අපි. ඒත් එක්කම මම දැන් ඔබේ අවධානය යොමු කරන තවත් දේවල් වලට. ඔබ ක්‍රීඩා බලනවා නම්, ක්‍රීඩා තරඟ බලනවා නම්, අපිත් දැන් ඔය අපේ දරුවෝ ලෑස්ති කරනවා මේ පාලෙන්දර ක්‍රීඩා තරඟයක් කරන්න. දැන් දිනන අය ඕගොල්ලෝ. මේ දිනද්දී කොහොමද සමරන්නේ? රේස් එක අන්තිමට යේ ගල කෑ ගහනවා. එහෙම නැත්නම් උඩ පයින්නවා, දඟලනවා, කප් එක උඩ දඟලනවා. අපි රූපවාහිනිය දකිනවා ක්‍රීඩා තරඟයේ දිනලා චැම්පියන්ලා වුණායින් පස්සේ උඩ පයින් හැටි අපි දකිනවා. හැබැයි ඊළඟ අවුරුද්දේ ඒගොල්ලෝ ආයෙ පරදින්න පුළුවන්. එහෙමත් නැත්නම් බිස්නස් එකක් කරලා ලොකු ලාභයක් ලැබුණා, ලොකු ජයග්‍රහණයක් ලැබුවා. මගේ කරන රස්සාව අනුව මං ජයග්‍රහණයක් ලැබුවා. විභාගයේ ප්‍රතිඵලයක් ආවා. සමරනවා, පාටි දානවා. නේද? සමරනවා අපි. අපි විවිධාකාරයෙන් ජයග්‍රහණ සමරනවා. දැන් බලන්න නිකන් සංසන්දනය කරලා. ඔය රේස් එකක් දිනන එක, තරඟයක් දිනන එක, විභාගයක් ජය ගන්න එක, ලොකු බිස්නස් එකක් කරලා ප්‍රොෆිට් එකක් ගන්න එක, ලාභයක් ගන්න එක, ඕකයි මරණයෙන් උත්හාන එකයි සංසන්දනය කරලා බලන්න. මරණයෙන් උත්හානවා. හරි, මාව මරන්න. මම නැගිටිනවා කියලා කිව්වා වගේ දවස් තුනෙන් නැගිට්ටා. ඒ ජයග්‍රහණය කොයි තරම් ආඩම්බර වෙන්න ඕන දෙයක්ද? නැද්ද? අපිට හිතන්නවත් පුළුවන් දෙයක. කිසි කෙනෙක්ට ඊට ඉස්සරලා කරන්නත් බැරුව ගියා, දැන් කරලත් නැහැ. වර්ල්ඩ් රෙකෝඩ්ස් තියෙනවා. උසේන් බෝල්ට් දිව්වා වර්ල්ඩ් රෙකෝඩ් එක කැරුවා. අර සර්ජි බුක්කා කියන එක රිට පයින් එකෙන් 30 ගානක්ද කොහෙද වර්ල්ඩ් රෙකෝඩ් කැඩුවා යාගේ. වර්ල්ඩ් රෙකෝඩ්ස් එනවා කැඩෙනවා. ලෝක වාර්තා තියෙනවා, ශ්‍රී ලංකා වාර්තා තියෙනවා. ඒ වාර්තා කැඩි යද්දිත් ඒවත් ආයෙත් වෙන කෙනෙක් කඩනවා. ආයෙත් හැමදේම තියාගන්න බෑ ඒවා. ඒ වාර්තා වලට වඩා මේ වාර්තාව මොනවාද? ඉතිහාස, මනුෂ්‍ය ඉතිහාසයෙන් වාර්තාවක්. එකම කෙනයි උත්හාන වුණා. මැරුවා, වැළලුවා, ඔප්පුණා මෙයා මැරලා කියලා පපුවට හෙල්ලෙකුනුත් නැන්ලා අන්තිම ලේ බින්දුවක් ගියා. වතුරත් ආව හાર્ට් එකෙන්. ඒ කියන්නේ මැරිලා. වැළලුවා. වෙන්න උත්හාන වෙලා. මේක මොන ජයග්‍රහණයක්ද සහෝදර සහෝදරි? මේක ඇඟේ කිලිපොළා යන තරම් දැනෙන්න ඕන. මේක හරියට අවබෝධ වුණොත් අපිට.
අපිට නිකන් මේ හැම අවුරුද්දෙම කියන ජේසුස් උත්ථාන වුණා, Jesus rose from the dead, ජේසුස් උත්ථාන වුණා කිය. ඔක අහලම අපිට සමහරට මේක අපිට මේකේ වටිනාකම බරපතලකම තේරෙන්නේ නැහැ. මම මෙච්චර බර කරලා කියන්නේ මේක. මේ මනහර දේ පියාණන් දැක්කා. නමුත් මන් දැන් අවධානය යොමු කරන්නේ ඊළඟට ජේසුස් වහන්සේ මේ තරම් ලොකු ජයග්‍රහණයක් ඉතිහාසයේ උනේත් නැති ආයේ වෙන්නේ නැති මේ ජයග්‍රහණය සැමරුවේ කොහොමද? හිතන්න ඔයාට උනා නම් මේක chance එකක් ආව මරනවා. ජේසුස් චරිත ඔයයි කරන්නේ දැන්. ගියා. පිලාත් ගාවට ගිහිල්ලා මං කිව්වා නේද මාව මරන්න එපා කියලා. මම නැගිටිනවා කියලා. කයිපස් ගාවට ගිහිල්ලා, අන්නාස් ගාවට ගිහිල්ලා කොහොමද මගේ වැඩ කියලා අහලා. නේද? කට්ටි පෙරහැර යරගෙන ජෙරුසලම් වටේ රවුමක් ගිහිල්ලා ගෝලු ටික එක්කහලා කරේ තියාගෙන ජේසුව ආයෙත් බූරුවෙක් නෙමෙයි අස්සෙක් කියලා අස්ස කරත් එක තියලා අත වනවන මෙහෙම ආශිර්වාද දා මේ පැත්තෙන් දෙපැත්තෙන් දාන තොප්පියකුත් දාගෙන සහෝදර සහෝදරිනි ඔය මුකුත් තිබුණේ නැහැ ජේසුස් ගාව. කොහොමද තිබුණේ? අර අහිංසක ගැහැණු අයට දර්ශනය වුණා. ඊළඟට ගෝලයන්ට කිව්වා මං එනවා. බය වෙලා හිටපු ගෝලිය ගාවට ගියා. උන්වහන්සේ විශ්වාස කරපු අය ගාවට පමණක් ගියා. යන්න ගලියට මං එන්නම් කිව්වා. එතෙන්ට ගියා. එම්මවුස් වලට යන කට්ටිය දෙන්න පස්සෙන් ගිහිල්ලා එයා කන්වින්ස් කරලා ඒත්තු ගන්නලා ආපහු එක්කන් ආවා. එච්චරයි. තමන්ගේ සහෝදරයෝ ගාවට ආදරය කරපු අය ගාවට විශ්වාස කරපු අය ගාවට පමණක් ඇවිල්ලා කතා කරලා කිව්වා මේ ගිහිලා හැමෝටම කියන්න. විශ්වාස කරන අයට කියන්න. විශ්වාස කළොතින් ගැලවීම ලැබෙයි. තෝමස් තුමාට කිව්වා ඔයා දැක්ක හින්දා විශ්වාස කළේ කමක් නැහැ. කොහොම හරි අවිශ්වාස කරා දැන් ඉතින් ඒක කමක් නැහැ දැන්. ඒවට මාව නොදැක විශ්වාස කරන අය ඊට වඩා වාසනාවන්තයි කියලා. සහෝදර සහෝදරිනි අපි අද උන්වහන්සේගේ උත්ථානය සමරනවා. ඒ ජයග්‍රහණය සමරනවා. හැබැයි ඒකම අපි ඉගෙන ගමු. අපි ජයග්‍රහණ සමරන්නේ කොහොමද කියලා. ක්‍රිස්තුන් වහන්සේගේ ජයග්‍රහණය සමරලා විතරක් අපිට මදි. අපි උන්වහන්සේගේ සුරුවමක් අරගෙන පාරේ ගිහිල්ලා පෙරහැරේ ගිහිල්ලා ඒ සමරන එක ඒක උන්වහන්සේට මදි. උන්වහන්සේට තව දේවල් ඕන අපෙන්. ඒ තමයි අපිත් උත්හාන වෙන්න ඕන. උන්වහන්සේට ඕන මොකද්ද? අපිත් උත්හාන වෙන්න ඕන. ඒක අපි කොහොමද ෆාදර් මැරුණාම ඉතින් අපි මැරුණාම වල්ලනවා අපි උත්හාන වෙන්නේ නැහැ නේ. මොකද කරන්නේ ඒකට දැන්? පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න ඕක. කොහොමද? අපේ දුක් කරදරවලදී, වේදනාවලදී, පරාජයන්වලදී අපිව වැළලෙද්දී අන්න එතනදී උත්හාන වෙන්න අපි පුරුදු වෙන්න ඕන. කියන්න ලේසි, කරන්න අමාරුයි නේද? ඒකින්ද වැඩි හිතන්න එපා. මම කාරණා දෙකක් දෙනවා. එහෙනම් මම ප්‍රශ්න දෙකක් දෙනවා අහන්න. මේ ප්‍රශ්න දෙක ගෙදර ගිහිල්ලා ලියලා හරි තියාගන්න කොහේ හරි. සාක්කුවේ ලියලා කොලේක ලියලා දාගන්න සාක්කුවේ ඔය ප්‍රශ්නයක් කරදරයක් ආව ගාම අරන් ඉක්මනට බලන්න. ප්‍රශ්න දෙකයි. මේ දෙකෙන් උත්හාන වෙන්න පුළුවන් ඔයාලට. මොකෙන්ද? ඔයාගේ අන්ධකාරයෙන්, ප්‍රශ්නයෙන්, කරදරයෙන් උත්හාන වෙන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නේ අහන්න. ඕනම දුකක් තියෙන ලාවට මම කවුද? මම කවුද? මම මේ චන්දන කියනවා නෑ. චන්දන කියන්නේ අපේ අම්මලා දුන්න නම. ඒ වුණාට මම කවුද ඇත්තටම? මම මොනවටද මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ? ඇයි මම ඉපදුනේ? මොනවද මම කරන්නේ මේ? මම කවුද කියන වචනේ හොඳට අහලා හොඳට කීපවතාවක් අහන්න දිගින් දිගටම අහලා ඒකට උත්තරේ හොයන්න උත්සාහ කරන්න. ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයත් තේරෙනවා අමුතු සැනසීමක් දැනෙනවා හිතට. මම ඇත්තටම ලේසි පාසු කෙනෙක් නෙමෙයි. මං දරුවෙක් කියලා දැනෙද්දී අහන්න දෙවෙනි ප්‍රශ්නේ. හරියට භාවනාව යන්න ඕන. හිත එකලස් කරන් අහන්න ඕන මේක. දෙවෙනි ප්‍රශ්නේ ඊට පස්සේ අහන්න. මේ දුක් කරදරේ ගැන හැමතිස්සෙම මගේ ඔළුවට එනවා. දරුවගේ අසනීපේ මේ ප්‍රශ්නය, ණය ප්‍රශ්නය, මේ කරදරය, විභාගය අසමත් වුණා, ලැජ්ජාව, මේ දික්කසාදේ, මේ හැමදේම මේක හැමතිස්සෙම ඔළුවට එන හින්දා අහන්න ඔය මනසෙන් අහන්න මේ ඔයාට ඔය මගේ ප්‍රශ්න ගැන හිතන්නේ නැතුව වෙන දෙයක් නැද්ද හිතන්න? එහෙම නැත්නම් ඔයාගෙන්ම අහන්න මට වෙන දෙයක් නැද්ද හිතන්න මේ වෙලාවේ? any other options? තව මොකක් හරි ඔප්ෂන් එකක් නැද්ද? තව ලස්සන දෙයක් මෙයිට හොඳ හිතන්න. මම ඉගිල්ලෙනවා හරි, මම ලස්සන කෑමක් කනවා, ලස්සන බිස්නස් එකක් කරනවා, තව ලස්සන වැඩක් කරනවා, ලස්සන දෙයක්, හොඳ දෙයක් හිතන්න. මට බැරිද කියලා හිතන්න ගන්න.
මෙන්න මේක තමයි උත්ථානයේ රහස. යේසුස් වහන්සේ මේ ප්‍රශ්න දෙකයි. උන්වහන්සේ හැමතිස්සෙම ඇහුවා මම කවුද? මම කවුද කියලා උන්වහන්සේ උත්තරේ දන්නවා. මම දේව පුත්‍රයා කියලා උන්වහන්සේ උත්තර දැනගත්තා. ඊට පස්සේ උන්වහන්සේ දැනගෙන හිටියා උන්වහන්සේ මැරුවත් උන්වහන්සේ උත්ථාන වෙනවා කියලා. උන්වහන්සේ උත්ථානය ගැනම හිතුවා හැමතිස්සෙම. කවුරු හරි මොනවා හරි කියද්දි වෙන දෙයක් කතා කරද්දි උන්වහන්සේ කිව්වා අදාළ නැහැ මට කිසි දෙයක්. මම හිතන්නේ මගේ මනසෙන් මම මැරුණායින් පස්සේ මං උත්ථාන වෙන එක. ඒ මහා බලවත් දේ ගැන උන්වහන්සේ හිතුවා. මේ සිතුවිල්ල උන්වහන්සේගේ ඇත්තක් බවට පත් වුණා. කරලා බලන්න මේක. ඔය අසනීපය, ඔය ප්‍රශ්නය, ඔය කරදරය වෙනුවට ඒකට උත්තරයක් හිතන්න. තව ඉඩා යහපත් දෙයක් හිතනවා මම. ඒ දේ සිද්ධ වෙනවා ඔබේ ජීවිතේ. ඔබේ ජීවිතේක සිද්ධ වෙනවා. හැබැයි එතනට එන්න ඕනේ මම කවුද කියලා අහලා. මගේ බලයේ තේරුම් අරගෙන මං දේව දරුවෙක්. මං හිතන දේවල් වෙනවා. දේව තාත්තා වගේ මටත් මවන්න පුළුවන්. මාත් නිර්මාණකරුවෙක්, මැවුම්කරුවෙක් කියලා අවබෝධය අරගෙන තමයි කියන්න ඕනේ මනසට හෙලෝ. ඔය නරක දේවල් හිතක් නෙමෙයි යහපත් දෙයක් හිතන්න කියලා. ඒ දේ හිතුවෙන් පස්සේ ඒ තමයි ආඥාව. ඒ තමයි බලය. ඒ තමයි උත්ථානය. ඒ ජයග්‍රහණය උත්ථානය ඔබත් ලැබුවාම ජේසු වගේම සමරන්න. හැමෝටම කී උඩ වයින්න ඕනේ නැහැ. විශ්වාස කරන අයට පමණක් ගිහිල්ලා කියන්නේ ඒක. ඒ විශ්වාසය අත්දැකීම් බෙදා ගන්න උත්ථානය අපි සමරමු. එහෙමනම් ජේසුගේ උත්ථානය සමරන අපිත් උත්ථාන වෙමු. ප්‍රශ්න කරදර වලින් උත්ථාන වෙලා පුරුදු වෙමු උත්ථාන වෙන්න. ඒ උත්ථානය ජයග්‍රහණය අපි නිහතමානීව සමරමු. පිතාගේ පුත්‍රයාගේ ශ්‍රී සාන්තුගේ නාමයෙන් ආමේන්.